සෝ ගිය අවුරුද්ද ඇනිමේ වලට ජෙනුයින්ලි හොඳ අවුරුද්දක්. සං ජුනු වොරෆාම් කරන එක මං හිතුවට වඩා ප්‍රසිද්ධ වුණා. හැමෝම වැඩියෙන් එනකම් බලන් හිටපු රොමෑන්ස් ෂෝ එක අන්තිමට හරි ආවා. Crunchyroll Anime Awards කොච්චරට මවුල්ද කියනවනම් මං ඒක ගැන කතා කරන්න TikTok page එක පටන් ගත්තා. Holy shit. මං personally හිතපු විදිහට ගිය අවුරුද්ද ආපු හොඳම ඇනිමේ එක වෙච්ච ඕප් මේ අවුරුද්ද ඉවර වුණා. Blue Lock එකේ animation මොකක් හරි හේතුවක් මත මගේ school project එක වගේ සහ කොහෙටවත් නැතුව Chinese animation ප්‍රසිද්ධ වෙන්න ගත්තා. ඒත් මේ හැම දෙයකටම වඩා හැමෝම කතා වුණේ වෙන දෙයක් ගැන. එක මිනිහෙක් ගැන. එක scene එකක් ගැන. දැක්කම ඇගේ මවිල් කෙලින් වෙන. And of course මං කතා කරන්නේ ඒ myth, the legend, the goat, the one and only the Ghost Knight. I swear. ඔයා මේ අවුරුද්දේ anime community එකේ හිටියනම් ඔයා අනිවාර්යයෙන්ම දකින්න ඇති කොච්චර disaster එකක්ද කියලා One Punch Man season 3. which එක පැත්තකින් දකිද්දි දුක හිතෙනවා. සහ අනිත් පැත්තෙන් මේක දකිද්දි මට මාරම විදිහට hina යනවා. මොකද ඒක පැත්තකින් මට මාරම දුකයි මෙච්චර හොඳ මංගයකට මන් දැකපු වැඩකටම නැති adaptation එකක් ආවෙක. හැබැයි also ඒකට හැමෝම හදන memes දකිද්දි මට මාරම විදිහට hina යනවා. I mean yeah මේ පොර හැම episode එකම බලද්දි උට හෙමිට පිස්සු හදන එක බලන එක මාරම funny. ඒත් මේ පොරම ඊට පස්සේ internet එකට ගිහින් show එකේ animators-ට මරණ තර්ජනය වන එක එච්චරටම හොඳ hina යන දෙයක් නෙවෙයි. but ඒව වලින් අදාළ නැහැ. මොකද අපි මෙතනට ආවේ මේ අවුරුද්ද අපෝ හොඳම anime ගැන කතා කරන්න. සහ මේ වීඩියෝ එකේදී මම කතා කරන්න යන්නේ මං හිතන විදිහට personally මේ අවුරුද්දේ අපෝ හොඳම anime 10. ඒක නිසා සමහර විට ඔයාගේ top 10 list එක මීට වඩා තනි කරේම වෙනස්යක් වෙන්න ඇති. again මේ මං හිතන විදිහට අවුරුද්දේ හොඳම anime 10 not the definitive. so ඒක නිසා මම මේ list එකට My Hero Academia add කරන්නේ නැහැ. මොකද ඔයා මගේ channel එකේ videos බලනවා නම් දන්නවා ඇති මං ඒ ගැන වෙනම වීඩියෝ එකක් ඉස්සරහදී කරන්න ඉන්නේ. but yes අන්තිම season එක පට්ට. but with all that said and done, let's get into number 10. Demon Slayer එකෙන් මං හැම අවුරුද්දෙම බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. hype action scenes. සහ normally හැම පාරම වගේ එක Ufotable deliver කරනවා. මොකද season 1 බලද්දී like holy shit what the fuck මීට වඩා හොඳ වෙන්න බෑ action. ඊට පස්සේ season 2 එනවා I'm like holy shit මේක season 1 එකටත් වඩා පත්ත. ඊට පස්සේ season 3 එනවා I'm like oh my fucking god this is big. මීට වඩා action හොඳ වෙන්න බෑ. ඊට පස්සේ season 4 එනවා සහ ඊට පස්සේ nothing. just nothing. Personally මං හිතන විදිහට season 4 සහ 5 අනිත් season වල තිබ්බ quality එකට සමාන වෙන විදිහට deliver කළේ නැහැ. ඒ season දෙක නරක නැහැ. හැබැයි ඒ season දෙක මාරම mediocre කියලා හිතුණා. සහ මම බොරු කියන්න ඕනේ නැහැ. මට Demon Slayer එකට තිබ්බ ආසාව season 5 එකෙන් පස්සේ නැති වුණා. සහ මට Infinity Castle arc එකට පොඩි හරි hype එකක් තිබ්බේ නැහැ. ඒත් මං ඒක බලන්න ගියා day 1 මොකද මං anime addict කෙනෙක්. සහ holy shit මගේ expectation සුණු විසුණු කළා මේ film එක. පැය දෙකක් පුරාවට ඔයාගේ හැ ස්ක්‍රීන් එකෙන් අයින් කරගන්න බැරි තරම් ලස්සන action scenes. genuinely හොඳට ලියපු සහ direct කරපු back stories. මන් Demon Slayer එකෙන් බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම මං හිතුවටත් වඩා හොඳට යාලා ලබා දුන්නා. සහ මේ ෆිල්ම් එක මාරම ලොකු ඉම්පැක්ට් එකක් ඇනිමේ ඉන්ඩස්ට්‍රි එකේ තිබ්බා. මිලියන 500ක් පාස් කරමින් ලෝකෙ වැඩිම සල්ලි හොප ඇනිමේ ෆිල්ම් එක වුණා. box office record හැම පැත්තෙම කැඩුවා. ඔයා ලංකාවේ වුණත් මේක පෙන්නපු ෆිල්ම් හෝල් එකට ගියා නම් දකින්න ඇති ෆිල්ම් හෝල් එක house full වෙන්න සෙනග හිටියා. මේ ෆිල්ම් එක පෙන්නුවා ඇනිමේ ෆිල්ම්ස් ඇත්තටම වැඩ කරන්න පුළුවන් කියලා පිටරටවල් වල. ඉතින් මට ඉවසිල්ලක් නෑ ඊළඟට මේ වගේ ඇනිමේ ෆිල්ම් එකක් ලංකාවේ බලන්න. and of course Infinity Castle arc එකේ part 2 එක. part 1 එකට මම කැමති වුණාට ගොඩක් ප්‍රශ්න තිබ්බා. හැබැයි යාලට ඒවා fix කරගන්න පුළුවන් වුණොත් part 2 එක part 1 එකටත් වඩා හොඳ වෙන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ගිය අවුරුද්ද මගේ ළඟට ඇවිත් කිව්වොත් එහෙම මම මේ අවුරුද්ද බලපු හොඳම ඇනිමේ වලින් එකක් ෂෝෂුමින් season 2 වෙයි කියලා මං ඌ දිහා බලලා hinaලා ඌට කනේ පාරක් ගහලා ඌව මං ඇසිඩ් වලකට බස්සනවා. මොකද ෂෝෂුමින් season 1 තමයි මං ගිය අවුරුද්ද බලපු වැඩකටම නැති ඇනිමේ එක. මේ ෂෝ එකේ වෙන්නේ මේ දෙන්න අභිරහස් විසඳන එක. හැබැයි ඇත්තටම ඉන්ට්‍රෙස්ටිං ඒවා නෙවෙයි කොහෙටවත් නැති බෝරින් ආචි රෙද්දවල්. for example පළවෙනි එපිසෝඩ් එකේ හොයන්නේ කොහොමද මෙයාලා ගියාලෝ මේ chocolate drink එක හදන්න කියලා. and it's so boring. මං genuinely බලපු boring shows වලින් එකක් තමයි මේක. ඒත් මං ෂෝ එක ඉවර වෙනකම් බැලුවා මොකද මේ ෂෝ එක මාරම හොඳ ඩිරෙක්ට් කරලා තියෙනවා. සහ ඇනිමේෂන් මොකක් හරි හේතුවක් නිසා මාරම හොඳයි. සහ බොරු කියන්න ඕනේ නෑ ෂෝ එක පොඩ්ඩක් විතර හොඳ වුණා අන්තිම එපිසෝඩ් එකේදී. ඒත් ෂෝ එක හරියට මෙයාලට කරන්න පුළුවන් දේවල් පෙන්වන්නේ season 2 එකේදී. එයාලා මේ season එකේ විසඳන අභිරහස් ඇත්තටම ඉන්ට්‍රෙස්ටිං බලන්න. ඒ අභිරහස් මාරම හොඳට ලියලා තියෙනවා සහ ඔයා season 2 බැලුවට පස්සේ තමයි තේරුම් ගන්නේ season 1 කියන්නේ තනිකරම season 2 එකට setup එකක් කියලා. මේ හේතුව නිසාම ගොඩක් කට්ටියට ෂෝෂුමින් මිස් වුණා.
which is sad මොකද season 2 එක ඇත්තටම හොඳයි සහ ඔයා අභිරහස් විසඳන කතාවලට කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම මේකට කැමති වෙනවා. සහ මට season 2 බලද්දි පුදුමයි මේ show එක කොච්චර ලස්සනද කියලා. especially මේකේ opening එක. මේකේ opening එක තමයි මේ අවුරුද්දේ මම බලපු හොඳම openings වලින් එකක් visually. show එක in general මාරම creative සහ මේ show එක සාර්ථක වුණේ නැති වුණාට මං අඩුම හිතනවා මෙයාලා මේ anime එකේදී කරපු mistakes හදාගෙන ඊළඟ anime එකේදී improve වෙයි කියලා. මොකද මේ studio එකට top tier anime එකක් හදන්න talent එක තියෙනවා. ඔයාලා මගේ channel එකේ videos බලනවා නම් ඔයාලා දැනටමත් දන්නවා ඇති මං ගොඩක් romance anime වලට කැමති කියලා. ඕනටත් වඩා. ඒක නිසා මං shock වුණා මට අහන්න ලැබෙද්දි මේ අවුරුද්දේ ගොඩක්ම කට්ටිය කතා වෙච්ච සහ එනකම් බලන් හිටපු show එක romance anime එකක් කියලා. Fragrant Flower Blooms with Dignity. මම මේක හැම තැනම දැක්කා especially Waguri. මම මේක එනකම් බලන් හිටපු එකම හේතුව මේක හදන්න මගේ favorite company එක වෙච්ච Cloverworks නිසා. සහ show එක ආවට පස්සෙත් මං හිතුවේ නෑ show එක එච්චරටම special කියලා. Don't get me wrong, ඒක romance show එකක් කරන්න ඕනේ හැම දෙයක්ම ටික් කරනවා. සහ overall මං හිතුවා ඒක හොඳ 8 out of 10 show එකක් කියලා. අන්තිම එපිසෝඩ් එක එන්න කලින් මේ ෂෝ එකේ මුල් එපිසෝඩ් 11 8 out of 10 නම් අන්තිම එපිසෝඩ් එක genuinely 10 out of 10 spoilers ෂෝ එක බලුවේ නැත්නම් ඔයාලට time stamp පාවිච්චි කරලා skip කරන්න පුළුවන්. normally romance show එකක I love you කියන්න අවුරුදු බිලියනයක් විතර යනවා. I swear to God friend girlfriend එකේ කෙනාට චිසුරු I love you කියද්දි මගේ පුතාලා බිහි වෙලා මේරට නයනුත් බේරලා තියෙයි. It's surprisingly Fragrant Flower season 1 එකේම confession එක කරනවා. සහ ඒක මං anime එක දැක්ක ලස්සනම සහ sweetම confession scenes වලින් එකක්. සහ ඒක හොඳ වුණාට මට ඇත්තටම බලා ගන්න ඕනේ season 2 එක කොයි වගේ වෙයිද කියලා. මේ show එක කොයි වගේ හැඩගැහෙයිද කියලා. and also Waguri කියන්නේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු කෙනා. එයා තමා ලෝකේ හැමෝගෙම හොඳම කෙල්ල වයිෆු සහ වෙන එක්කනෙක්ටවත් වඩා හොඳයි. එයාගේ ෆෑන්ස්ලා මාරම හොඳයි. තනි කඩියෝ නෙමෙයි. come on dude මට මේ මගුල කියවන්න බෑ. දාන්න පොඩි කොල්ලෙක් යාගේ ඇට දෙක හොයන කතාව. දාන්දදාන් කියන්නේ ගිය අවුරුද්දේ අප ප්‍රසිද්ධම සහ මං හිතපු විදිහට හොඳම ඇනිමේ වලින් එකක්. සහ මේ ෂෝ එක freaking insane. එක එපිසෝඩ් එක මේ පොඩි එකගේ බෝල දෙක නැතිනවා. ඊට පස්සේ කොහෙට නැතුව මේ aliens එනවා. ඒ පාර මේ පොඩි කෙල්ල පෙප් කරන්න ගන්නවා. එහෙමදි නම් මෙන්න මේ හාතේට එකපාරට පණ ඇවිල්ලා හැරටට පාගලා දුවනවා. මේ කෙල්ලටයි කොල්ලටයි සුපර් පවර්ස් එනවා. holy shit මේ මෙකා බැටල් එකක් හැබැයි බුදුහාමුදුරුවෝ ඉන්න මෙකා ෆයිට් එකක් what the fuck. ඒත් මට තාම ෂෝ එකෙන් වැඩිම මතක තිබ්බේ ඔකරුන්ව. ඒක අමුතුයි මොකද කොච්චර අමුතු දේවල් සහ පට්ට හයිප් දේවල් මේකේ වුණත් මගේ අවධානය වැඩියෙන්ම ගත්තේ ඔකරුන්. මේ ළමයෙක් එයාගේ ජීවිත කාලෙම පොඩි දෙයක් ගැන හරි කතා කරන්න කිසිම යාළුවෙක් හිටපු නැති. එයා ජීවිත කාලෙම තනියෙන් ජීවත් වෙයි කියලා හිතපු කෙනෙක්. හැබැයි ඒ ඔක්කොම වෙනස් වෙනවා එයාට මොමෝ අයසේ හම්බුනහම. දැන් එයාට ඇත්තටම යාළුවෝ ඉන්නවා. එයා ගැන හිතන, එයාට කැමති කට්ටිය එයාට හම්බෙනවා. සහ එයා උපරිමයේ උත්සාහ කරනවා ඒ කට්ටියව ආරක්ෂා කරන්න. ෂෝ එකේ කොච්චර hype action scenes තිබ්බත්, කොච්චර හොඳට animate කරපු scenes තිබ්බත්, මගේ මතකයේ වැඩිම කාවැදලා තිබ්බේ ඔකරුන් ජීජිව බේරගන්න උදව් කරන එකයි. එයා මොමෝ එක්ක hand hold කරන එකයි. yes මන් දන්නවා ඒක මාරම කෝණි කියලා කියන්නේ මට වැඩියෙන්ම මතක තිබ්බේ පොඩි උන් දෙන්නෙක් අත්අල්ලන scene එක කියලා. ඒත් damn it ඒක මාරම විදිහට හිතට වදිනවා. මොකද ඔයාට හොඳටම පේනවා ඔකරුන් කොච්චර මං මුලා වෙලාද ඉන්නේ කියලා එයාගේ ළඟම ඉන්න යාළුවන්ව බේරගන්න. and I love it. මොකද මට ඔකරුන් පෙන්නවා ජීවිතේ කොච්චර අවුල්සහගත දේවල් වුණත් ඔයාට වැඩියෙන්ම වටින්නේ ඔයාගේ ළඟින්ම ඉන්න කට්ටිය කියලා. ගච්ඡයකට කියන්නේ තනිකරම කුණු ගොඩක්. මේ ජෝක් එක වැඩ කරන්න තිබ්බා YouTube එකේ ඉන්න හැම එකෙක් මේ ජෝක් එක කිව්වේ නැත්තම්. මේ ෂෝ එක තමයි මං කාලෙකින් බලපු යුනික්ම රෝම shonen series එක. මට ස්ටුඩියෝ බෝන්ස් වලට අප්පුඩිය ගහන්න ඕනේ මොකද එයාලා මංගා එකේ තියෙන messed up දරුණු අප්‍රසන්න ලෝකේ මාරම හොදට ඇනිමේ එකකට ගෙනලා තියෙනවා. මට මාරම සතුටුයි පරණ ෂෝස් කොපි කරන්නේ නැතුව මේ වගේ මාරම යුනික් action shonen series එකක් ආවේ ගැන. සහ මේකේ opening එක පට්ට මං කලින් කිව්වනේ ෂෝෂුමි එක තමයි මගේ visually මේ අවුරුද්දේ favorite anime openings වලින් එකක් කියලා. ගච්ඡයකට එකේ තමයි මගේ ආසම anime opening එක තියෙන මේ අවුරුද්දේ. Death Note එකෙන් Terror in Resonance එකෙන් පස්සේ මම දැකපු unique opening එක තමයි මේක. It's so good. Just මට වෙන මොකුත් කියන්න දෙයක් නැහැ. Just go watch Gachiakura. It's really damn good.
Apothecary Diaries මම වෙන මොනවද කියන්න ඕනේ literally මේ වෙද්දී යන ගමන් තියෙන හොදම shows වලින් එකක්. ඔය බැලුවේ නැත්නම් ඇයි ඔයක බැලුවේ නැති තාම? මම personally හිතන විදිහට මේක season 2 එකට වඩා හොඳ වුණාට show එකේ සමහර තැන් වලදී මගේ interest එක පොඩ්ඩක් විතර හැලුණා. හැබැයි ඒකෙන් අදාළ නැහැ. මොකද ඒකට එයාලා repay කරනවා දෙන්න පුළුවන් හොදම ending එක දීලා. Because my god මේකේ ending එක simply පට්ට. මව් කියන්නේ තාමත් මං හිතන විදිහට anime එකක ඉන්න හොදම main characters ලගෙන් එක්කෙනෙක්. එයයි ජින්ෂි අතර සම්බන්ධය මාරම interesting බලන් ඉන්න. ඔයා Apothecary Diaries ගැන දන්නේ නැත්නම් මට ඒක විස්තර කරන්න පුළුවන් හොදම විදිහ තමයි මතකද රූපවාහිනියේ ගියපු අර පරණ රජ කාලේ ගැන තියෙන Korean Chinese shows. හිතන්න ඒක හැබැයි anime. ඔයා රහසිගතව හරි ඒ වගේ shows වලට කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම මේකට කැමති වෙනවා. How could you tell I was a perfect copy? මං ඔයාලට කිව්වා මේ අවුරුද්දේ ගොඩක් අය එනකම් බලන් හිටපු anime ගැන. ඒත් මං ඔයාලට කිව්වේ නෑ මං personally වැඩියෙන් එනකම් බලන් හිටපු anime ගැන. ඒ තමයි The Summer Hikaru Die. මේ මංගේ ගැන මට හැමතිස්සෙම අහන්න ලැබුණා. ඒත් මට කවදාවත් chance එකක් හම්බුන්නේ නෑ කියවන්න. ඉතින් Cygames Studios මං හිතන විදිහට අලුතෙන් එන හොඳම anime studios වලින් එකක් මේක adapt කරනවා කියලා මං ගොඩක් සතුටු වුණා. දැන් ඒක අපිට ලැබුණාට පස්සේ මට කියන්න සතුටුයි මේ show එක මං හිතුවටත් වඩා හොඳයි. ඔයා anime ගොඩක් බලනවා නම් ඔයාම දන්නවා ඇති කොච්චර කලාතුරකින්ද අපිට ඇත්තටම හොඳ horror anime එකක් හම්බෙන්නේ කියලා. මේක මං horror anime එකකින් බලාපොරොත්තු වෙච්ච හැම දෙයක්ම මේ anime medium එක පාවිච්චි කරලා කරනවා. මේකේ horror ඔයා සාමාන්‍යයෙන් දන්නේ ඒවා වගේ නෙවෙයි. By that I mean හැම තප්පරයකටම තඩි සද්දයක් දාන එකක් නෙවෙයි. ඔයාලා show එක බලද්දී ලොකු නසන්සුන් ගතියක් දැනෙනවා. ඔයාලට හරියටම විස්තර කරගන්න බැරි අමුතු හැගිමත් දැනෙනවා. ඒලියන් කෙනෙක්ද හොල්මනක්ද මොකද්ද කියලාවත් දන්නේ නැති මේ දේ හිකාරු කියලා ළමෙක් වගේ වෙස්වලාගෙන එයාගේ ළඟින්ම ඉන්න කට්ටියව රවට්ටනවා. යෝෂිකී මෙයා හිකාරු නෙවෙයි කියලා දැනත් ඒ ගැන හිතන්නේ නැතුව එයාවම රවට්ට ගන්නවා. එයාගේ යාළුවගේ මරණය පිළිගන්න අකමැති නිසා. දෙන්නෙක් එයාලගේ ඉස්සරහා තියෙන දේ ඇත්ත නෙවෙයි කියලා දැනත් බොරු ජීවිතයක් ගෙවනවා. holy shit ඒක මාරම creepy. ඔයා මේක බලද්දි දන්නවා මෙතන ලොකු වැරද්දක් තියෙනවා කියලා. එයාලා කතා කරන හැම මොහොතකම ලොකු විස්තර කරන්න අමාරු නසන්සුන් ගතියකින් පිරීලා තියෙනවා. හැබැයි ෂෝ එක යන්න එයාලගේ ඇත්ත ස්වරූපය දෙගොල්ලොන්ටම පේනවා. එයාලා පහළදන් ඉන්න වෙස් මුහුණු හිමීට එයාලගේ ඔළුවෙන්ම ගැලවෙනවා. ඒ විදිහට තමයි මම මේ අවුරුද්දේ බලපු හොඳම scenes වලින් එකක් Summer Hikaru Die එකෙන් හම්බෙන්නේ. The aftermath of the festival scene. අපි ෂෝ එක පුරාවටම ඇත්තටම හිකරු ගැන වැඩියෙන් දැනගන්නේ නැහැ. අපි එයා ගැන දන්නේ එයා යෝෂිකීගේ හොඳම යාළුවා එයාට යෝෂිකීට ගොඩක් ලොකු හැඟීමක් තිබ්බා කියලා විතරයි. ඒත් මෙතනදී ඔයාලට පේනවා යෝෂිකීට කොච්චර වැදගත්ද කියලා හිකාරු. එයා කොච්චර අකමැති වුණත් පිළිගන්න එයා ඉස්සරහින් ඉන්නේ බොරු හිකරු කෙනෙක් කියලා. එයා මෙතනදී පිළිගන්නවා ඒ ඉන්න කෙනා ඇත්තටම බොරු හිකාරු කෙනෙක් කියලා. එයාගේ හොඳම යාළුවා මැරුණා කියලා. එයා හැගීම් පිළිගන්න එක මාරම දුක හිතෙනවා. Why did you die? මන් දන්නවා ගොඩක් අය මේ ෂෝ එක අමුතු හේතු නිසා බලන්න නැතුව ඉන්නවා කියලා. But please Summer Hikaru Die බලන්න. මං හිතන විදිහට මේ වෙනකොට තියෙන හොඳම horror anime TV series එක. But I promise I'll protect you no matter what. You know, if there's anything you need, all you have to do is ask. I always knew where I stood. මට ඇත්තටම පුදුමයි ගිය අවුරුදු කිහිපය තුළ කොච්චරනම් කියලා Chinese anime ප්‍රසිද්ධ වුණාද කියලා. Link Click, Lord of Mysteries, Supercube, of course To Be Hero X. මේ අවුරුද්දේ ගොඩක්ම අය කතා බහර ලක්වෙච්ච anime වලින් එකක්. Heroes නවදෙනියු කතා නවයක්. එපිසෝඩ් 24ක් පුරාවට 2D සහ 3D mix කරමින් animation පැත්තෙන් ආකේන් තරම් quality එකකට තියෙනවා. මම මෙතන බොරු කරන්න ඕනේ නෑ මොකද yes මේ show එක perfect නෑ especially story එක පැත්තෙන්. ඒත් ඔයා මේ show එක බැලුවොත් ඔයා හැම කතාවකම මොකක් හරි දෙයකට කැමති වෙනවා. සමහර විට කතාව, සමහර විට animation style එක, සමහර විට action scenes. එහෙම නැත්නම් interesting characters ලා. ඔයා මොකක් හරි දෙයකට කැමති වෙනවා. සහ මේ දේ නිසාම ඔයා ආයෙත් show එකට එනවා ඒකේ ඉතුරු ටික බලන්න. And my god මන් දන්නේ නෑ මොනවා කාලෙද මේ Chinese animators ලා මේ වගේ animate කරන්න කියලා. මොකද X හිටපු episode එක තමයි මං anime එක දැක්ක animation පැත්තෙන් හොඳම episode එක. Everybody's after my chainsaw heart! What about my heart? JJ's heart! Does nobody want that? Huh? Every single time I meet a girl, she ends up trying to murder me!
මට මතකයි මං Chainsaw Man season 1 බලද්දී ෂුවර් මං ෂෝ එකට කැමති වුණා එපිසෝඩ් 9 ඇරෙන්න මං වෙන කිසි දෙයකට වැඩි කැමති උනේ නෑ. ඒක නිසාමයි මට පුදුම මං රේස් එකකට කොච්චර කැමති වුණාද කියලා. කොටින්ම කියනවා නම් මේ වෙද්දි මගේ ෆේවරිට් ඇනිමේ වලින් එකකට එන්න තරම්. මේ ෆිල්ම් එක genuinely මං හිතන විදිහට masterpiece එකක්. slow ඒත් හිතා ගන්න බැරි තරම් ලස්සන pool scene එක, අදාහ ගන්න බැරි තරම් colourful vivid action scenes, රේසගේ ඩෙන්ජිගේ දුක හිතෙන ආදර කතාව, ඔයාගේ අවධානය තනිකරම තියාගෙන ඉන්නවා ෆිල්ම් එක පුරාවට. පිරිමින්ගේ ලිංගික අපයෝජනය සමහර අය විහිළුවකට අරගෙන ඉන්න කාලෙක ෆුජිමෝටෝ ඩෙන්ජියෝ පාවිච්චි කරලා ඒ ප්‍රශ්නය අපිට මාරම යුනික් විදිහකින් පෙන්නනවා. සහ මාස ගානක් ගියට පස්සේ තාම මේ ෆිල්ම් එක මගේ මනසින් අයින් වෙන්නේ නැහැ. සාමන් දන්නේ නෑ ඇයි කියලා. සමහරට රේස් නිසා, සමහරට ඩෙන්ජර් නිසා, සමහරට ඒන්ජල්ගේ කතාව නිසා, සමහරට ඇක්ෂන් සීන්ස් නිසා, සමහරට අර පූල් සීන් එක නිසා මං හරියටම දන්නේ නෑ ඒත් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ මට මාරම ස්පෙෂල් කියලා දැනුණා. ඒ ෆිල්ම් එක බලද්දි මට දැනෙච්ච හැකි මට තාමත් විස්තර කරන්න බෑ හරියට වචන වලින්. මන් දන්නවා මේක බලපු ඔයාටත් ඒ හැඟීම් දැනෙන්න ඇති. මොකද මන් දන්න ගොඩක් කට්ටිය ඉන්නවා Chainsaw Man ෂෝ එකට අකමැති ඒත් ෆිල්ම් එකට මාරම විදිහට කැමතිච්ච. සහ මේක මට ඊසිලි ගිය අවුරුද්ද ආපු හොඳම ඇනිමේ එක කියලා කියන්න පුළුවන්. ඒත් එක ඇනිමේ එකක් ආවා මං හිතන විදිහට Chainsaw Man එකටත් වඩා හොඳ. And that is මං හිතන විදිහට මේ අවුරුද්ද ආපු හොඳම ඇනිමේ එක තමා Takopi's Original Sin. ඔය බලද්දී ඔයා සමහරට හිතන්න ඇති පොඩ්ඩකින්ද මේක ඩොරයිමෝන් එකේ පැරඩි එකක්ද? මේක තමයි මම පළවෙනි එපිසෝඩ් එකේ මුල් ටික බලද්දිත් මට හිතුනේ. මොකද ඔයාලා දන්නේ නැත්නම් yes, Takopi's Original Sin කියන්නේ ඩොරයිමෝන් කියන ෂෝ එකේ පැරඩි එකක්. මේ විදි ජපානයේ තියෙන ප්‍රසිද්ධම පොඩි ළමයිගේ කතාවලින් එකක්. මාත් මේක පොඩි කාලේ මාර ආසාවෙන් බැලුවා. ඉතින් මට මේ ෂෝ එක බලද්දී මට මතක තිබ්බේ ඩොරයිමෝන්. ඒත් මේ ෂෝ එක යන්න මට තනිකරම අමතක වුණා මේක ඩොරයිමෝන් එකේ පැරඩි එකක් කියලා. මොකද මේ කතාව ඔයා ජීවිතේ හිතන්න නැති විදිහට වෙනස් වෙන්නේ. මේ කතාවේ ඉන්නේ තාකොපි. එයා ඉන්නේ හැපි ලෝකේ කියලා තැනක. ඒ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම තනිකරම සතුටෙන් ජීවත් වෙන්නේ. එයාලා දන්නේ සතුට කියන දේ විතරයි. එයාලා වෙන කිසිම හැඟීමක් දන්නේ නැහැ. ඉතින් එයා ඒ ලෝකේ ඉඳන් පෘථුවියට එනවා සතුට බෙදන්න කියලා. සහ එයාට හම්බෙනවා මේ ගෑනු ළමයා ශිසුකා. ශිසුකාගේ ජීවිතේ එච්චරටම හොඳ එකක් නෙවෙයි. එයාව ඉස්කෝලේ බුලි වෙනවා. එයාගේ පවුලේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඕවර්ऑල් එයා ජීවිතේ මාරම අසතුටෙන් ගෙවන්නේ. සහතාකු ශිසුකව හම්බුනාට පස්සේ එයා උපරිමේ උත්සාහ කරනවා එයාගේ ජීවිතය ආය සතුට තැනක් කරන්න. ඉතින් එයා ශිසුක එක්ක ජීවත් වෙන්න ගන්නවා. සහ මම මේ ඩයිනමික් එකට මාරම කැමතියි. තාකුපි එයාගේ ජීවිතේම සතුට විතරක් දන්න කෙනෙක්. සහ ශිසුකා එයාගේ ජීවිතේම සතුට කියන දේ පොඩ්ඩක්වත් දන්නේ නැති කෙනෙක්. එයාලා ක්ලෑෂ් වෙන එක බලන්න මාරම ඉන්ට්‍රෙස්ටිං. සහ ෂෝ එක යන්න තාකුපි සතුට ඇර වෙන හැඟීම් වැඩි දන්නේ නැති වුණාට එයා උත්සාහ කරනවා ශිසුකාගේ ජීවිතේ හොද කරන්න සහ ඒක පොඩ්ඩ වැඩ කරන්න ගන්නවා. ශිසුක පොඩ්ඩක් හරි යාගේ ජීවිතය ආය සතුටෙන් ගෙවන්න ගන්නවා. ඒත් ඒ හැම දෙයක්ම වෙනස් වෙනවා එක දෙයකින්. ඔයා දන්නේ මොකක්ද උනේ කියලා. ඔයා දන්නවා ශිසුකට මොකක් හරි ලොකු කරදරයක් වෙලා තියෙනවා කියලා. ඒත් ඔයා දන්නේ මොකක්ද උනේ කියලා. ශිසුකා තාකොපිගෙන් ඉල්ලන්නේ එක දෙයයි. එයා ගාව තියෙන මැජික් රිබන් එක. සායා ඒක දෙනවා. ඊට පස්සේ තාකොපිට ශිසුකව හම්බෙන්නේ නෑ දවසරම. ඉතින් එයා ශිසුකට උනේ මොකක්ද කියලා හිතන ගමන් එයා යනවා ශිසුකගේ ගෙදෙට්ට එයාව හොයාගන්න කියලා. සහ එතනදී එයා දැනගන්නවා ශිසුකා සියදිවි නසාගෙන කියලා. සහ of course මට මේක YouTube එකේ පෙන්වන්න බෑ ඒත් ඒක මාරම brutal. මට ෂෝ එක බලද්දි හිතාගන්න බැරුණා ෂෝ එක කොච්චර ඉක්මනට එයාලගේ තිබ්බ පේස් එක වෙනස් කරාද කියලා. එයාලා ඔයාලගේ මොළයට දාන්නේ ෂෝ එක මේ විදිහට වෙයි කියලා. ඔයා හිතන්නේ ෂෝ එක බලන්න බලද්දි ෂෝ එකේ තියෙන්නේ ශිසුකා එයාගේ ජීවිතේ සතුට හොයන එක ගැන කියලා. ඒත් කොහෙටවත් හිතාගන්න බැරි විදිහට එයාලා ඒ ඔක්කොම වෙනස් කරනවා. සහ ඔයාට කොහොමටවත් ඒක හිතාගන්න බෑ. සහ මේක යාලා ෂෝ එකේ එකපාරක් විතරක් නෙවෙයි ආයෙත් කරනවා. සහ ඒක නිසාම ඔයාට කවදාවත් හිතාගන්න බෑ ෂෝ එක කොයි විදිහට ඉවර වේද, ෂෝ එක කොයි විදිහට ඊළඟ එපිසෝඩ් එකේ වෙයිද කියලා. සහ මම මාරම ආසයි ඒකට. සහ යස් මේ සීන් එක වගේ ගොඩක් ෂොකින් සීන්ස් තියෙනවා. ඒත් ඒ සීන්ස් තියෙන්නේ නිකන් ඔහේ හේතුවක් නැතුව නෙවෙයි. ඒවා තියෙන්නේ දෙයක් පෙන්වන්න. ශිසුකගේ ජීවිතේ එයාට තිබ්බ එකම හොඳ දේ, එයා සතුටක් ලැබපු එකම දේ එයාගේ බල්ලා. සහ එයාගේ බල්ලව එයාගෙන් උදුරගත්තට පස්සේ එයාට ජීවත් වෙලා තීරුමක් නැහැ. එයා දන්නේ ඇයි එයා ජීවත් වෙන්නේ කියලාවත්. ඒක නිසා තමයි එයා ඒ කරපු දේ කරගන්න යාට.
සහ මේකෙන් එයාලා පෙන්නනවා ඒ වගේ එක දෙයක් කෙනෙක්ගේ ජීවිතේ කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියලා. සහ ඒක තියෙන ප්‍රතිඵල කොච්චර දරුණු වෙන්න පුළුවන්ද කියලා. සහ මන් තව මාර මාස දෙයක් තමයි මේ ෂෝ එකේ. එයාලා හොදට පෙන්නනවා පොඩිම හරි දෙයක් වුණත් පොඩි එක්කෙනෙක්ගේ මනසට කොච්චර ලොකුට බලපාන්න පුළුවන්ද කියලා. අසූමා කියන මේ පොඩි කොල්ලට එයාගේ අම්මා පෑන්කේක් දෙන්නේ. ඇයි කියලා හිතනවා ඇති. වෙල් එයා ලකුණු ගන්න නැති නිසා විභාගයට. එයා හොදට ලකුණු ගන්නවා ඒත් එයාගේ අම්මා හිතන තරම් හොදට ලකුණු ගන්නේ නැහැ. සහවා හිතන්න මේක මාරම ලයික් විහිළුවක් අනේ මොකද්ද මේ පෑන් කේක් එකක් නිසා කියලා. ඒත් ඒක එයාට මාරම විදියට බලපානවා. එයාගේ ජීවිතයම වෙනස් වෙනවා සහ මේක නිසා එයා කාටවත් හිතාගන්න බැරි තරම් නරක දේවල් කරන්න ගන්නවා. සහ ගොඩක් ලොකු අයට තේරෙන්නේ නැහැ පොඩි අයට මේ වගේ පොඩි දෙයක් කොච්චර එයාලගේ මනසට බලපාන්න පුළුවන්ද කියලා. සහ මේ ෂෝ එක මාරම හොදට දරුණු විදිහට ඒක පෙන්නනවා. සහ මෙයාලා නිකන් මැසේජයක් දෙන්න විතරක් නෙමෙයි try කරන්නේ. මේක කරන එක නරකයි මේ කරන එක හොඳයි කියලා විතරක් නෙවෙයි. ඇත්තටම මාරම ඉන්ට්‍රෙස්ටිං ස්ටෝරි එකක් කියනවා. My God මේකේ තමා මම්මගේ ජීවිත කාලේ දැකපු හොඳම plot twist එක තියෙන්නේ. Yes like මම බලපු ඕනම දෙයකින් මං ජීවිතේට හිතුවේ නෑ මේ ෂෝ එක මේ විදිහට ඉවර වෙයි කියලා. Yes මේකේ Chainsaw Man තරම් හොඳ ඇනිමේෂන් නෑ. මේක Demon Slayer තරම් ප්‍රසිද්ධ නෑ. ඒත් මේක බලපු අයගේ මනසේ වෙන හැම ඇනිම එකකටම වඩා මේක මාරම විදිහට රැඳිලා තිබ්බා. මාරම ලොකු ඉම්පැක්ට් එකක් තිබ්බා. අන්න ඒක ගොඩක් අමාරු දෙයක් කරන්න. අන්න ඒක නිසා තමා Takopi Original මං හිතන විදිහට මේ අවුරුද්දේ හොඳම ඇනිම එක වෙන්නේ. チャッピーとはすごい小さい頃からずーっと一緒なの。パパが置いてってくれたんだよ。私はチャッピーが大好きなの。チャッピーがいれば私は大丈夫。他には何もいらないんだ。何があったって平気なの。どんな痛いことや辛いことだって。うるさい！お前がいなくなればママだって元通りに。マリナのパパが頑張って稼いだお金からお前さえいなければ。お母さん、これできっと僕はあなたみたいに人を助けるお仕事にたくさんの人の命を助けるお医者さんに。Hi, ඔයා මේ වීඩියෝ ඉවරනකම් බැලුවා නම් my god thank you. මං හිතුවේ නෑ මේ වීඩියෝ එක හදන්න මෙච්චර කාලයක් යයි කියලා. Holy shit. මම මේ වීඩියෝ එක හෙන කාලෙක ඉඳන් හදන්නේ. මං හිතන්නේ දවස් 10 මන් දන්නේ නැහැ කීයද කියලා. ඒත් මං හිතුවේ නෑ yes මේකට බොහෝ දුරට views වැඩි වෙන්නේ නැති වෙයි. මොකද මේක බොහෝ දුරට anime fans ලා මං target කරලා හදන නිසා සහ I don't know මේකට views එයිද කියලා. ඒත් මට අදලා නෑ මොකද මම මාර මාසයි මේ වීඩියෝ එක හැදුවේ සහ ඔයාලට මේ වීඩියෝ එකේ enjoy කරා නම් ඔයාලා හිතනවා නම් මේක ගොඩක් හොඳ වීඩියෝ එකක් කියලා that's enough for me. එක්කෙනෙක්ට හරි හිතනවා නම් එහෙම ඇති මට. ඉතින් thank you. මං videos normally කරන්නම්. මං දන්න දවස් 10කින් මං upload කරේ නැහැ කියලා. ඒත් මං weekly upload කරන්නම්. So yes, ඊළඟ වීඩියෝ එක free fire. Oh no. But yeah, thank you. Thanks a lot. Thank you support කරාට. Thank you 3K pass කරන්න support කරාට. And I'll see you later. Bye bye.